සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා චිලිපාමින් ශ්‍රී ලංකා මගේ YouTube channel එකට. මම අද කරන්න යන්නේ ලුණු පොතු වලින් දියර පෝර එකක් හදන්න. ඉතින් මේ දියර පෝර එකට අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම දැන් මේක හදාගන්න විදිය හදාගන්න. ඉතින් මේ ලුණු පොතු ඉස්සෙල්ලාම ලුණු පොතු මේ මිටක විතර ප්‍රමාණයක් කරගෙන මේකට වතුර ලීටරයක ප්‍රමාණයක් තමයි එකතු කරන්න ඕනේ. මේ තියෙන්නේ මේ මිටක් වගේ ප්‍රමාණයක් කරගෙන මේකට දියර පොහොර වලට වතුර ලීටර එකක් එකතු කරලා දැන් අපි බලමු දැන් මේක කොහොමද දාගන්නේ කියලා. මම දැන් ලුණු පොතු ටික මේකට එකතු කරගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ මේකට වතුර ටික එකතු කරන්න. වතුර එකතු කරනකොට අපි එකතු කරන්න ඕනේ අපි එකතු කරගත්ත ලුණු පොතු මිටවල ගාන අනුව. ඒ කියන්නේ මම කිව්වාලට ලුණු පොතු මිටකට වතුර ලීටරයක ප්‍රමාණයන්නේ. ඒ විදිහට තමයි අපි මේකට එකතු කරන්න ඕනේ. එකතු කරලා ඉවරලා අපි මේක කට වහලා පැය 24ක් වගේ කාලයක් අහලා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක පෙරලා අපේ වගාව සඳහා එකතු කරගන්නේ. ඉතින් මම මේක shopping කාර්යයක් දාලා වහලා තමයි තියන්නේ. මොකද මේකේ බැරල් එකේ කට අවුල් හින්දා. ඊට පස්සේ පැය 24කට පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක පෙරා ගන්න වැඩේ කරන්න. හොඳට දියර පොර ගැදලා තියෙනවා. දැන් මම මේක කලවම් කරලා ඊට පස්සේ පෙරා ගන්නවා. මේක පෙරා ගන්නකොට පෙරාගත්තට පස්සේ මේකේ තියෙන මේ ලුණු පොතු වලට පුළුවන් මේ ගස් වලටම එකතු කරන්න. ඔයාලගේ වගාවට ඒවට එකතු කරන්න පුළුවන්. මොකද ඒකත් පොහොරක් හින්දා මම දැන් මේ පෙරන වැඩේ කරනවා. මට වෙලාව ගියේ මෙන්න මේ පෙරා ගන්න වැඩේට තමයි. මොකද මම මේක එකපාරක් පෙරලා ඉවරලා ආයි පාරක් පෙරා ගත්තා. මොකද පළවෙනි පාරෙන් මට පොතු ටික අයින් කරලා සාමාන්‍ය පෙරා ගැනීමක් තමයි කරගන්න උනේ. ඉතින් මම ආයි පාරක් මේක පෙරුවා. පෙරලා ඉවරලා තමයි මම මේකට වගාවට එකතු කරගන්නේ. ඉතින් මේ වගේ ලුණු පොතු දියර පොරයක් හදනවා කියන්නේ ඉතාම සංකීර්ණ දෙයක් නෙවෙයි. මොකද අපි එදිනෙදා ගෙදරට ගේන ලුණු සුදු ලුණු පොතු ටික එකතු කරගත්තා නම් අපිට මේ වගේ දියර පොරයක් හදාගන්න පුළුවන්. කිසි වියදමක් නැහැ. ඉතින් ඔයාලට පේනවා මේ මන් දෙවෙනි පාර තමයි මේ පෙරාගන්නේ. මම මෙහෙම දෙවෙනි පාරත් පෙරාගෙන ඉවරලා ඊට පස්සේ ඉතින් මගේ වගාවට එකතු කරගන්න එක තමයි මම කරේ. ඉතින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. දිනපතා අලුත් වීඩියෝ නරඹන්න. ඉතින් මම දැන් දියර පොර එක හදාගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ මේක වගාව සඳහා එකතු කරගන්න. වගාවට එකතු කරගන්නකොට කියන්න ඕන දෙයක් තමයි අපි මේ දියර පොහොර එක මිශ්‍ර කරගන්න ඕනේ. දියර පොහොර ලීටරයකට වතුර ලීටර් 3ක් හෝ 5ක් වගේ ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඉතින් මම මේකට වතුර ලීටර 12කට එකතු කරගන්නේ දියර පොහොර ලීටර 4ක ප්‍රමාණයක්. ඔය කියන්නේ මම එකට 3ක් වගේ තමයි කලවම් කරලා තියෙන්නේ. කලවම් කරලා ඊට පස්සේ ඉතින් අපි වගාවට එකතු කරගන්න තමයි තියෙන්නේ. තව කියන්න ඕන දෙයක් තමයි අපි මේ දියර පොහොර එක වගාවට ස්ප්‍රේ කරනකොට ස්ප්‍රේ කරන්න ඕනේ මේක පත්‍රවල හිටින විදිහට. ඒ කියන්නේ පින්න වගේ නැදෙන විදිහට තමයි අපි ස්ප්‍රේ කරන්න ඕනේ. ඒ වගේම තමයි ස්ප්‍රේ කරනකොට උඩින් සහ ගසට යටිනුත් ස්ප්‍රේ කරගන්න ඕනේ. එතකොට භූමි හානි තියෙන තැන් අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ දියර පොහොර එකක් ඉතින් ඔයත් වගාවක් කරන කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් තියාගෙන යන්න. මම
අද ඉතින් මේ වීඩියෝ එකේ මේ විදිහට තමයි මම දියර පොහොර හදාගෙන මගේ වගාවට එකතු කරගන්නේ. ඔයාලටත් දිනපතා අලුත් බලන්න පුළුවන් මගේ channel එකෙන්. චිලි පාම් ශ්‍රී ලංකා YouTube මගේ channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. දිනපතා අලුත් වීඩියෝ නරඹන්න. ඉතින් තවත් දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සුබ දවසක්.